මේ සහෝදරියෝ ඇම්බියුලන්ස් එකකවත් නෙමෙයි ගෙනිහිල්ලා තියෙන්නේ. නිකන් වාහනයක. ගාවන්ට් එකක් ඇතුලේ වැඩ කර කර ඉන්නේ. ඇඟලුම් සේවිකාවක් දිවේ අම්මට කැරකිලා ඇදිලා බැන්ඩේජ් ආයතනේ රෝහල් ගත කරන්න නැතුව අම්මව බලන්න නැතුව මැරුවේ කියන අසාධාරණ සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා මේ පවුලට. විශේෂයෙන් මේ දන්සෙන්ෙක් ඉන්නවා මේ පවුලේ. නඩත්තු කරලා තියෙන්නේ සහෝදරිය. ඒතකොට මේවට කවුද? හවස 5ට විතර වැඩ පොලේදී සීතුන් වෙලා ඇද වැටෙනවා. මේ දවස්වල සමාජ මාධ්‍ය ප්‍රකාශ අනුව බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල කර්මාන්ත ශාලාවේ සේවය කරපු පුෂ්පලතා සේවා ස්ථානයේ වැරදි වැඩපිළිවෙල නිසා මරණයට පත් වෙලා තියෙනවා. මේක ඇත්තද? පුෂ්පලතා කියන සමාජිකාව අපේ ආයතනයේ තාම හොඳින් අපිත් එක්ක අවුරුදු 13ක් අවස්ථා දෙකකදී අවුරුදු 9ක් සහ 4ක් වශයෙන් සේවය කරපු සේවිකාවක්. ඇයගේ මරණය සම්බන්ධයෙන් අපිටත් ඊටාම කනගාටුයි සහ ඒක හරිම ශෝකජනක පුවතක්. නමුත් ඒ සම්බන්ධයෙන් මේ පැතිර යන සමාජ මාධ්‍යවල පැතිර යන මේ සමහර දේවල් අපි පිළිගන්නේ නැහැ. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒක යම්කිසි කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද්දක්. විශේෂම පුෂ්පලතා එදින නිමාඩුවක් ඉල්ලපු බවක් අපිට හැඟී යන්නේ නැහැ. ඊට අමතරව ඇයගේ මැෂින් එකේ ඔළුව ගහගෙන සිටියා කියලා කියනවා. එහෙම සිදුවීමක් වෙලත් නැහැ. ඇය සවස් 5:20ට පමණ ආයතනයේ මෙඩිකල් සෙන්ටර් එකට යන එක අවස්ථාවේදී තමයි ආයතනයේ ඒ නිලධාරීන් සහ ඒ ක්‍රියා කරන සියලු දෙනා සම්බන්ධ වෙලා නිසි පියවර අරගෙන තියෙන්නේ. ඉතින් මේවා සියලුම දේවල් අපිට අපේ පරීක්ෂණ වලින් මේ වෙන විටත් අහුරු වෙලා තියෙනවා. ඒක මම සහ අපගේ අභ්‍යන්තර ඒ විගණන කණ්ඩායම ගිහිල්ලා නිසි පරිදි මේ වෙනකොටත් ඒ විගණන එහෙම නැත්නම් ගේම් කරලා තියෙනවා. ඊට අමතරව CCTV දත්ත ඔස්සේ අපිට ඒ තොරතුරු සාධික කරගෙන තියෙනවා. ඊට අමතරව පුෂ්පලතා සමග ඒ කණ්ඩායමේ වැඩ කරපු සමාජිකයින් මේ වෙන විට ඔවුන්ගේ තොරතුරු සටහන් කළා සහ වාචිකව ලිඛිතව ලබා දීලා තියෙනවා. ඉතින් මේ සියලු සාක්ෂි එකතු කරගෙන ගත්තම අපිට ඉතාම පැහැදිලි මෙවැනි කිසිම අකටයුත්තක් මෙදින පුෂ්පලතාටවත් අපේ ආයතනයෙන්වත් සිදු වෙලා නැහැ කියලා. ඉතින් ඒක නිසා අපි මේ වෙලාවේ ඒ වෙනුවෙන් ඉදිරියේදී යම් ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඇයි මේ පිළිබඳව බ්‍රැන්ඩික්ස් ආයතනයේ කිසි නිවේදනයක් නොකිරුවේ? ඔව් විශේෂම නැවතත් මම මතක් කරනවා බ්‍රැන්ඩික්ස් ආයතනය අපිට කිසිම කලබලයක් නැහැ හදිසි වෙන්න. මොකද අපි ඕනම ක්‍රියාමාර්ගයකට යන්න කලින් අපි නිසි ක්‍රමවේදයක් යටතේ අපි නිසි අධ්‍යයනයක් කරලා තමයි ඒ කටයුතු කරන්නේ. ඉතින් බ්‍රැන්ඩික්ස් ආයතනයේ පැත්තෙන් අපි විධිමත් පරීක්ෂණ කරලා තියෙනවා. ඊට අමතරව අපිත් සමග කම්කරු දෙපාර්තමේන්තුව ඇවිල්ලා වුන් පරීක්ෂණයක් කරලා තියෙනවා. ආයෝජන කලාපයේ නිලධාරීන් ඇවිල්ලා පරීක්ෂණයක් කරලා තියෙනවා. ඊට අමතරව මේකට අදාළ අවිස්සාවේල්ල ඒ හොස්පිටල් එක සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් අපි මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා මුන්ටත් කරුණු දක්වලා තියෙනවා. ඒ සියලු දෙනාටමත් වඩා අපගේ සමාජිකයින් මේ වෙනුවෙන් පෙනී සිටලා තියෙනවා. ඉතින් මේ කරුණු ඔක්කොම සලකා බලලා අපේ පැත්තෙන් කරන්න ඕන නිසි පියවරයන් අපි දැන් ගනිමින් පවතිනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේක යම්කිසි පිරිසකගේ උවමනාව මත යම්කිසි පටු අරමුණක් එහෙම නැත්නම් දේශපාලන අවස්ථාවක් වෙනුවෙන් මේ ගොඩ නගන ලද යම්කිසි මේ ක්‍රියාවලිය. ඉතින් ඒ සඳහා නිසි කටයුතු අපේ පාර්ශ්වයෙන් ඉදිරියේදී අපි ඒ පිළිබඳ කිරීමට නියමිත කරන අතර ඒක සාමාන්‍යයෙන් අපේ ඕනම පරීක්ෂණයකට අපි ඕනම වෙලාවක සූදානම්. මොකද අපි විශ්වාසවන්තව අපිට කියන්න පුළුවන් අපි මේ පරීක්ෂණ කරපු කටයුතු අනුව අපිට මේ සියලු දේම අසත්‍යයි කියලා අපිට ඕනම කෙනෙක් ඉස්සරහ අපිට ඒක ඔප්පු කරන්න පුළුවන් කියන එක.